ආයුබෝවන් හැමෝටම. අද මම අලුතෙන් අම්මා කෙනෙක් වුණු ඔයාලා වෙනුවෙන් ගෙනාවේ මාස 6 සම්පූර්ණ කරපු බබාගේ කෑමට හරිම සුදුසු හාල් පිටි කැඳ එකක්. මේක හරිම සරලයි සහ පෝෂණ ගුණයෙන් හරි ඉහළයි. ඒ වගේම අපේ පොඩ්ඩ මේක හරිම ආසාවෙන් කෑව එක තමයි වැදගත්ම දේ. එහෙනම් අපි බලමු විනාඩි කිහිපයකින් මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. අද අපිට ඕන වෙන්නේ මේ දේවල් ටික විතරයි. මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික බලමු. අපිට ඕන වෙනවා රතු හාල් පිටි මේස හැන්දි එකමාරක් දෙකක් විතර. ඒ වගේම වතුර අඬු කෝප්පයක් සහ උකු පොල් කිරි අඬු කෝප්ප භාගයක් පමණ. මතක තියාගන්න මාස 12ට අඩු බබාගේ කැමයකට අපි ලුණු සීනි වගේ දේවල් එකතු කරන්නේ නැහැ. දැන් වාජනයේ ලිපේ තියලා හාල් පිටි ටිකට වතුර ටික එකතු කරලා හොඳින් දිය කරගමු. ලිප දැල්වන්න කලින් මේව දිය කරගන්න එක වැදගත්. එතකොට පිටි කැටි ගහන්නේ නැහැ. දැන් ලිප ඕන කරලා හැඳි ගාමින් උයන්න පටන් ගමු. විනාඩි 3-4ක් විතර කාලයක් මේ විදිහට හැඳි ගාන ගමන් පියනකින් වහලා තියන්න. පිටි ටික හොඳට තැම්බෙන්න ඕනේ. පිටි තැම්බෙද්දි සැරින් සැරේ හොඳට හැඳි ගාන අමතක කරන්න එපා. නැත්නම් යටින් ඇලවෙන්න පුළුවන්. හොඳින් තැම්බුණාට පස්සේ මුලින්ම අපි උපු පොල් කිරි මේස හැඳි දෙකක් විතර එකතු කරලා හොඳින් කලවම් කරමු. ඊට පස්සේ ඉතිරි පොල් කිරි ටිකත් එකතු කරලා විනාඩි 2-3ක් විතර කැඳ එක උතුරව ගන්න. මේ වෙලාවේදී කැඳ ටිකෙන් ටික උණු වෙන බව ඔයාලට දැනේවි. රතු කැකුළු හාල් නිසා මේක පහසුවෙන් දිරවනවා. හොඳට උණු වුණාට පස්සේ ලිප නිවලා පියනෙන් වහලා විනාඩියක් දෙකක් විතර තියන්න. එතකොට කැඳ එක තවත් හොඳට උණු වෙනවා. දැන් නිවෙන්න තියලා අපි පොඩ්ඩට දෙන්න පුළුවන්. ඔන්න බලන්න ඉතාලම කෙටි වේලාවකින් පෝෂණ ගුණයෙන් ඉහළ රතු හාල් පිටි කැඳ වේලක් අපේ බබා වෙනුවෙන් හදාගත්තා. අපේ බබා නම් හරි ආසාවෙන් මේක කෑවා. ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යෙන් හදලා බලන්න. බබා ආසාවෙන් කයිද කියලා බලන්න. රතු කැකුළු හාල් වල ඇති යකඩ සහ තන්තු මගින් බබාගේ වර්ධනයටත් ආහාර ජීර්ණය පහසු කරවන්න උදව් වෙනවා. ඔබේ අත්දැකීම් ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් පෝෂණීය රෙසිපි බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න.